මම ආවේ කන්ට්‍රාක්ට් එක පෙට්ටියක් අත කරා හොලෙන් වැඩ කරා තින් කොලනියක් එනවා ළඟදී එනවා හෙට අනිද්දා එනවා රිෆියුජි දාන්න හොඳ නෑ ලංකාවට යන්න බෑ කියලා ඔය ඒකට පාස් වුනේ නැත්තම් ඉතින් ආව ලංකාවට යවන්න නැති නේ ලංකාවට යන්න පුළුවන් සෝජෝන් එකක් හම්බෙලා තියෙන්නේ මේ අපේ සෝජෝන් එක ප්‍රොටෙක්ෂන් ස්පෙෂලිස්ට් හම්බෙයි ඩයිස් ලයිෆ් YouTube channel එක නැත්තම් අලුතෙන් මිලානෝ ඩයිස් YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා බොහොම ස්තුතියි ඔයාලගේ ආදරයට පතිරණය thank you වීඩියෝ එක දැම්මට කට්ටියට විස්තර පැහැදිලි කරාට ඉතින් ගොඩක් අය දැන් TikTok එකෙත් follow කරනවා TikTok එකේ තියෙන මිලානෝ ඩයිස් කියලා ඔයාලා search කරොත් එහෙම එහෙනම් අද කියන්න යන්නේ ඔයාලා title එකෙන් දකින්න නැති යට දාලා තියෙන අද කියන්න යන විස්තරේ තමයි සිරි නැත්තම් ආසිරි මගේ යාළුවා එයා කොහොමද සෝජෝන් එක ගත්තේ ඉතාලියට ඇවිල්ලා ඩොකියුමන්ට් මොකුත් නැතුව කොහොමද මේ සෝජෝන් එක ගත්තේ කියන එක ගැන තමයි අද කියන්න යන්නේ. එයාගේ YouTube channel එකක් තියෙනවා යට description එකේ දාලා ඇති නිවාඩුව රවුමක් කියලා. එහෙනම් අපි එයාත් එක්ක කතා කරමු. එහෙනම් ආසිරි මේ පොඩ්ඩයින් මේ තව දෙයක් කියන්න තියෙනවා. මේ කටහඬ පිටිපස්සේ TikTok එක ඔයාලා බලලා තියෙනවා නම් මගේ පොඩි වීඩියෝස් ඒවා මේ හැම වෙලාවෙම පිටිපස්සෙන් කතා කරන්නේ කවුද? ආසිරි මේ ඉන්නේ ආසිරි එහෙනම් එන්න ආසිරි අපි කතා කරමු එහෙනම් right ciao yes ඉතින් කොහොමද හොඳින් ඉන්නව වරදක් නැහැ කොහොමද ඔයාට අවුලක් නැහැ ඉතින් ජීවිතේ හොඳට ගෙවිගෙන යනවා නේද ඉතාලියේ දැන් ඩොකියුමන්ට් ටික ඔක්කොම හැදිලා තියෙනවා වාට ග්‍රාස් එක කියන්න ඕනේ ඒවට ඔක්කොටම හැම දෙයක්ම ඉස්සෙල්ලාම ඔයා හම්බෙච්ච නිසා තමයි අවංකයෙන්ම මේ දේවල් ඔක්කොම කරගත්තේ දෙන්නම එකට ගිහිලා නේද එහෙමනේ බොහොම ස්තුතියි ඒ වගේම මට මුලින්ම ඉතාලියට ඇවිල්ලා හම්බෙන්නේ ලාංකිකයෙක් විදියට ඉතින් සිරි තමයි ඒ කියන්නේ ආසිරිව අපිට හම්බෙන්නේ මුලින්ම චෙන්ත්‍රාලේදී මට මම නෝවේ ඉඳන් මල්පෙන්සේ එනවා මල්පෙන්සේ ඉඳන් චෙන්ත්‍රාලේට එනකොට තමයි මට ආසිරිව මුලින්ම හම්බෙන්නේ ඉතින් ඒ හම්බෙච්ච ගමනේ අද තාමත් අපි දෙන්න එකට ඉන්නවා අපි දෙන්නගේ එක දේවල් try කරනවා වැඩ කරනවා පොඩි ව්‍යාපාර පොඩි දේවල් try කරනවා තාම පොඩියට ඉතින් අපි කතා කරමු ආගේ ඩොකියුමන්ට් එක හැදුනේ කොහොමද ඔයා ඉතාලියට ආවේ කොයි කාලේ වගේද මම ඉතාලියට ආවේ 21 නොවැම්බර් වල වගේ ආවේ මං ඉතින් බෝඩරෙන් ආවේ තමයි මං බෝඩරෙන් මෙහා කතන්දරයක් නේ මගේ කතා කරන්නේ මගේ channel එක කවුරුත් දන්නවා රුමේනියාවෙන් ආවේ මම නිවාඩුව රවුමක් ඔයාලා subscribe කරලා නැත්නම් subscribe කරන්න කියන්නවත් කතා ඒ ඇවිලා අවුරුද්දක් විතර මං ඉතින් ඉන්දියා ඉතාලියේ ඩොකියුමන්ට් එකක් නැතුව මිලානෝ වල ලොකු කාලයක් ගත කරා හොලෙන් වැඩ කරා ඇයි එහෙම හිටියේ ඒ කියන්නේ රිෆියුජි එකක්වත් දාන්න නැතුව මුකුත් කරන්න නැතුව ඇයි එහෙම හිටියේ ඒ කියන්නේ ඔයා මට කියලා තියෙන විදිහට සමහරව කිව්වලු සනතෝරියා නීතියක් එනවා දැම්මම ඔය වගේ දේවල් කරන්න එපා කියලා. ඒක ඇත්තද? ඔව් ඒක ඇත්ත. අනිවාර්යයෙන්ම ඒක කියන්න මොකද අපි මම සහ මං ආවට ඉඳපු යාළුවෝ අපි හැමෝම අපේ පරණ අය කියන දේවල් අහගෙන තමයි ඉඳී පරණ අය කියන දේ හැමදේම වැරදි කියනවා නේ මම. ඉතින් කොලනීතියක් එනවා ළඟදී එනවා හෙට අනිද්දා එනවා එතකොට රිෆියුජි දාන්න හොඳ නෑ ලංකාවට යන්න බෑ කියලා ඔය ලොකු ගොඩාක් මතවල අපි ගිලිලා ඉඳී ඇත්තටම කිව්වොත් එහෙම නේද? අපි කිසිම දෙයක් රිසර්ච් කරේ නෑ හොයලා බැලුවේ නැහැ. කවුරුත් කියන දේවල් අහගෙන ඉඳපු චරිතයක් වුණා. ඉතින් මම විතර නේ මං හිතන්නේ මං වගේ ගොඩක් අය ඇති එහෙම කියලා මම විශ්වාස කරනවා. ඉතින් මගේ වාසනාවකට වගේ ඉතින් ඔයාව හම්බුණා නේද? අපි මොනවද මේක දැන් තාක්ෂණයේ දිනුවත් එක්ක අපි අලුතෙන් ඉන්න අයට කියන්නේ දැන් රිෆියුජි දාලා ඉන්න අයට නැත්තම් ඔයාලා ජොබ් එකක් කරන normal promise එකක් තිබ්බත් කවුරු හරි දෙයක් කියපු අඩුම ගානේ මම කියපු දෙයක් හරි විශ්වාස කරන්න එපා. ඒක පොඩ්ඩක් Google එකට ගිහිල්ලා හොයලා බලන්න. නැත්තම් මෙහි තියෙන ගවර්න්මන්ට් වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒ නීතිය ගැන පොඩ්ඩක් විස්තර කරලා බලන්න. තව තියෙනවා ඔයාලට ඔප්ෂන් chat GPT ඒ වගේ දේවල් වලින් පොඩ්ඩක් අහලා බලන්න වැඩි විස්තර. එතකොට ඔයාලට අදහසක් ගන්න පුළුවන්. අපි දැන් කතා කරමු ඊට පස්සේ කොහොමද ඔයාගේ රිෆියුජි ප්‍රොසෙස් එක උනේ? කොහොමද ඇයි පටන් ගන්න හිතුනේ? ඇයි පටන් ගත්තේ? පටන්ගෙන කොහොමද මොකද උනේ? කමිෂන් එකෙන් පාස් වුණාද? ඒ විස්තර ටික කතා කරමු. අනිවාර්යයෙන්ම මේ මගේ මුලින්ම අයිඩියා එකක් තිබුණේ නැහැ රිෆියුජි දාන්න කියන එක. ඊට පස්සේ ආවට පස්සේ තමයි අපි කතා කරගත්තේ මතක තියෙන්නේ නේද? අපි රිෆියුජි තමයි අපිට තිබ්බ ඔප්ෂන් එක කොලනීතියක් එනවා කියලා බලාගෙන ඉඳියා කාලයක් අවුරුද්දක් මම බලාගෙන ඉඳියා ඉතාලියට ඇවිල්ලා හරියටම අවුරුද්දකට වගේ කාලයකට පස්සේ තමයි මට ඔයා හම්බෙන්නේ නේද? ඔව් ඊට පස්සේ අපි හැම දෙයක් ගැනම කතා කරා විස්තර වෙන දේ ගැන රිෆියුජි ගැන මම කොමිෂන් එකේදී ඉස්සෙල්ලාම මේ පාස් වුන්නේ නැහැ නේද? yes එතකොට පාස් වුනේ නැත්නම් ඉතින් ඔයාව ලංකාවට යවන්න නැති නේ කියන්නේ
පාස් වුණේ නැත්නම් කමිෂන් එකකින් මෙහෙ කියනවා ලංකාවට යවනවා කියලා සමහර කමිෂන් එකේ පාස් වුනේ නැත. ඒකට ඔයාලා රිජෙක්ට් ලියුම ආවා. එහෙමද? රිජෙක්ට් ලියුම ආවා මට. ඊට පස්සේ මම ආයෙ රීල ඇප්ලයි කරා නේද? මගේ අවකාශය හරහා. ඒ කියන්නේ උසාවියට ත්‍රිබුනාලයට අපීල් කරා. උසාවියට ත්‍රිබුනාලයට දාලා ස්පෙෂාලි ප්‍රොටෙක්ෂන් එක ඉල්ලලා. ඒකෙන් මම හිතන්නේ පළවෙනි මට මතක විදිහට ත්‍රිබුනාලයෙන් පළවෙනි පාරම මට හම්බුණා මගේ ඒ කට්ටිය බැලුවේ ජොබ් කොන්ත්‍රාක්ට් එක ඒ වගේ දේවල් ගොඩක් දේවල් බැලුවා භාෂාව අපිත් ඔයාගේ භාෂාවේ සර්ටිෆිකේට් බූස්ට් පාගා ඒ දේවල් තිබ්බද නැත්නම් ඒ දේවල් තිබුණා මට නේද භාෂාවේ සර්ටිෆිකේට් එකකුත් තිබ්බා ඒ දේවල් ඔව් අපි කියන්නේ මේ සුදු කොලේ කියන්නේ පළවෙනිටම හම්බෙන කොලේ ඒකේ අර දවස් 60ක වගේ කාලයක් නේද මට මතක 60කින් පස්සේ වැඩ කරන්න පුළුවන් අවසරය හම්බෙනවා ඔව් ඉතින් ඒකෙන් පස්සේ මම ජොබ් එකක් ඉක්මනටම ජොබ් කොන්ත්‍රාක්ට් එකක් ගහලා ජොබ් එකක් වැඩ කරා එතකොට නීත්‍යානුකූලව එතකොට ඉතාලියෙන් මම වැඩ කරන්න පටන් ගත්තා. එතකොට අර ප්‍රොසෙස් එක යනකොට මාස 10ක් අවුරුද්දක් විතර ඒ කියන්නේ ට්‍රිබුනාලට අපීල් කරනකොට ඒ කියන්නේ උසාවියට අපීල් කරනකොට එතකොට ඒ කාලෙදි මම මේ කොන්ත්‍රාක්ට් එකක් එක්ක මම ඒ කාලයක් වැඩ කරලා තිබුණා. මම හිතුණා ඒක ප්‍රධානම කාරණයක් වෙන්න ඇති කියලා මගේ සෝජෝන් එක හම්බෙන්න කොහොම හරි අවුරුද්දයි මාස 2-3ක් ඇතුළත මට ඇප්ලයි කළා ස්පෙෂාලි ප්‍රොටෙක්ෂන් සෝජෝන් එක හම්බුණා. ඒක ලංකාවට යන්න පුළුවන් සෝජෝන් එකක් හම්බෙලා තියෙන්නේ මේ අපේ කොල්ලට. ඒ කියන්නේ දැන් ඉතින් වයිෆ් එකම ගිහිල්ලා බලලා එන්න පුළුවන් ඈ. අනිවාර්යෙන්ම ලංකාවට ගිහිල්ලා බලලා එන්න පුළුවන්. ඒ කියන්නේ ළඟදිම යනවා කියලාත් කියනවා මේ අවුරුද්ද. ළඟදිම යනවා ගිහිල්ලා එනවා. මාත් යන්න අදහසක් තියෙනවා මේ අවුරුද්දට බලමු අපි දෙන්න එකට යයිද වෙනම යයිද දන්නේ නැහැ ඉතින්. ඒක නිසා බලමු බොහොම අපි ප්‍රූෆ් එකක් විදියටත් මේ වීඩියෝ එකේ පෙන්නන්නම් සෝජෝන් එක නැත්තම් අපි බොරු දේවල් කියන්නේ කිසි වෙලාවක අපි මේ හැම දෙයක්ම මේ කියන්නේ ඇත්ත තමයි. ඕකේ තියෙන ඩීටේල්ස් වහලා නම වගේ පෙන්නුවා නම් හරි. මේක මේ තමයි මොකද ඉස්සරහට අපේ සම්පූර්ණ වීඩියෝ එකක් දාන්නම් අපි කොහොමද සෝජෝන් එක ප්‍රොටෙක්ෂන් ස්පෙෂාලිස්ට් හම්බෙච්ච එක අවුරුදු දෙකකට මට හම්බෙලා තියෙනවා. මේක මට ලවරෝ සුබිනාතකටත් මාරු කරගන්න පුළුවන්. මොකද මෙයා දාලා තියෙන්නේ ඇප්ලයි කරලා තියෙන්නේ 2023 මැයි 5 වෙනිදාට කලින්. ඒ කියන්නේ නීතිය එන්න කලින්. එතකොට ඒක නිසා මෙයාට මාරු කර ගැනීම හැකියාව තියෙන ලවරෝ සුබිනාතෝ එක. ඒ කියන්නේ මෙයාගේ වයිෆ් ගෙන්න ගන්න හැකියාව තියෙනවා. ඉතින් දැන් මොකටද ඉතින් ඔරියෙන්නේ? දැන් ඉතින් ලංකාවට ගිහිල්ලා සතුටින් ආයෙ එන්නත් පුළුවන්, වයිෆ් ගෙන්න ගන්නත් පුළුවන් ඉතින්. අනිවාර්යෙන් මට ඒක ඇත්තටම සතුටුයි ඒකන නේද? මේ වගේ අපි සාමාන්‍යයෙන් රුමේනියාවෙන් ඉඳලා ගොඩක් කට්ටිය අපිත් එක්ක ඒ කාලෙදිනේ. එතකොට ඔයාලට රුමේනියාව TRC එක තිබ්බද? මට ඩොකියුමන්ට් එකක් තිබුණා මම හොඳ ජොබ් එකක් කරගෙන ඉන්නවා. රුමේනියාවෙන් අපි ආවේ කොහමදත් කියලා කතා කරන්න අමතකුණා. මේ කලින් අහන්න ඕනේ ප්‍රශ්නය. රුමේනියා ආවේ කොහමද? ඒ කියන්නේ ෆ්ලයිට් එකේද ආවේ? නෑ මම ආවේ කන්ටර් එක පෙට්ටියක් අස්සේ නේද? බුල්ගෝනියක් කියන්නේ ලොකු වෑන් එක හයිරුප් වෑන් එක වගේ තියෙන ඒක අස්සේ ආවේ. තනිකර නීති විරෝධී වැඩක් ඒ විදිහට තමයි ගොඩක් කට්ටිය අපි 8 දෙනෙක් විතර ආවා. ජීවිතේ එන රිස්ක් එකක් අරගෙන ඇවිල්ලා තියෙනවා. ලොකුම රිස්ක් එකක්. අද ඒ රිස්ක් එකේ ප්‍රතිඵල ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ වා සාර්ථක කරගෙන තියෙනවා ඒ රිස්ක් එකේ ප්‍රතිඵල. අනිවාර්යෙන් ඒක කියන ගොඩක් සතුටු වෙනවා. ආයෙත් සලක් මම ආර ග්‍රාස් එක කියනවා. ඉතින් ඔයා නිසා තමයි මේ දේවල් කරගත්තේ. ඒ වගේම දැන් හොඳ තැනක වැඩ කරනවා දූමෝ. හැමෝම දන්න මිලානෝ වල දන්න තැනක වැඩ කරන්නවා. වැඩ කරනවා රෙස්ටෝරන්ට් එක කැමරේ නැත්තම් වේටර් වැඩ කරනවා ජොබ් එකක් විදිහට මම ඇත්තටම සතුටුයි හොඳ ජොබ් එකක් කරගෙන පිළිවෙලකට ඉන්න පුළුවන් කිසි ගැටලුවක් නැතුව කාටවත් ගැටලුවක් නැතුව සතුටින් ඉන්න පුළුවන් ඒ ගැන මම ගොඩක් සතුටු වෙනවා නේද බොහොම සතුටුයි ඒ කියන්නේ අපි මේ වගේ තව ස්ටෝරි ඉස්සරහට අරගෙන ඉන්නම් බොහොම ස්තුතියි ආසිරි අද අපිත් එක්ක සම්බන්ධ වුණාට ආසිරි හැම වෙලාවෙම මගේ ඉන්නේ මේ කැමරාව පිටිපස්සේ තියෙන හඬ තමයි TikTok එකේ වගේ අය ඉන්නේ ආසිරි නිවාඩුවට රවුමක් subscribe කරන්න එයාගේ channel එකටත් යටින් දානවා ආයි මතක් කරනවා අනිවාර්යෙන් එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් වෙනස් දෙයකින් ආයි නැවත හම්බෙමු එහෙනම් ජය වේවා හැමෝටම චාෝ